සාදරයෙන් පිළිගන්නවා කුක් විත් රසාදරේ මගේ YouTube channel එකට. මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය ගොටුකොළ, කව්පි, ලූණු, සුදු ලූණු, කරපිංචා, සූදුරු, ලුණු. මේ දේවල් තමයි අපට ඕන කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි මුලින්ම මේක බෙන්ඩර් කරගන්න ඕනේ. අපි බෙන්ඩර් කප් එකට ඉස්සෙල්ලාම ගොටුකොළ දාගමු. කරපිංචා මේ දෙක අනිවාර්යයෙන්ම ඕනේ. ලූණු, සුදු ලූණු, ඊට පස්සේ අපි මේ පොඟවාගත්ත කව්පි එකතු කරගන්නවා. හොඳට පොඟව ගන්න. පෙඟෙන්න තියන්න. පැය 4-5ක් පෙඟෙන්න තියන්න. රැයට දැම්මනම් හරි පෙඟෙන්න. ඊට පස්සේ අපි ලුණු එකතු කරගන්නවා. සූදුරු. මේකට අනිවාර්යෙන් තියෙනවා නම් කොච්චි එකතු කරගන්න. දැන් අපි මේක බෙන්ඩර් කරන් එමු. මේ තියෙන්නේ බෙන්ඩර් කරගත්තට පස්සේ වතුර පොඩ්ඩක්වත් එකතු කරන්න එපා. ඔය තියෙන ද්‍රව්‍ය ඔහොම පිටින්ම මෙයා කරන්න තෙත ගතිය හොඳට තියෙනවා. හොඳට කෑලි කුඩු වෙනකම්ම හොඳට බෙන්ඩර් කරගන්න. මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දැන් අපි ඒක දාගෙන ඉවරයි. ඔය වගේ තමයි මිශ්‍රණය එන්නේ. ඔන්න ඔය විදිහට පොඩ්ඩක් අරගෙන ගුලිය වගේ හදලා අපි වඩේ හදාගන්නේ ඒ වගේ අතින් ඔය විදිහට හදා ගන්න ඕනේ. මම මේක දැන් හදාගෙන තෙරට දාන ගමන් තමයි හදාගන්නේ. චාත්‍ය ලිපේ තියාගෙන තෙල් එකතු කරගමු. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නුවා වගේ අපි දැන් වඩේ පොඩ්ඩක් අරගෙන මිශ්‍රණයෙන් ඔන්න ඔය විදිහට වඩේ එකක් විදිහට හදා ගන්නවා. මේක ඇත්තටම හරිම රසයි, ගුණයි. හදලා බලන්න. පාන් පිටි, හාල් පිටි කිසිවක් ඕනේ නැහැ. මද ගින්දරේ බැද ගන්න. මොකද මේක ඇතුලේ බැදෙන්නේ නැතුව යනවා. හිමීට බැද ගන්න. ඔන්න ඔය වගේ පාට වේගන එද්දි අපි බැදගෙන ලිපෙන් ඉවත් කරගමු. අපි නැවතත් හදාගෙන තෙරට එකතු කරගමු.
පුපුරන්නේ කැඩෙන්නේ මොකුත් නැහැ. ඔය විදිහට අපිට හොඳට හදා ගන්න පුළුවන්. ඔයාලත් හදලා බලලා රස කොහමද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්. එහෙනම් ගිහින් එන්නම්.